දැන් අපිත් පොඩ්ඩක් ඔබතුමාගේ නිරීක්ෂණය කියන්න දැන් මේ සී ප්ලේන් එකේ වෙච්ච මේ අනතුර සම්බන්ධව. ඔව් මේක ඇත්තටම අනතුරක් කියනවට වැඩිය මම කැමති මේක සිදුවීමක් කියනවා නම් අපි කියන්නේ ඔකරන්ස් එකක් සහයි කියන ඉන්සිඩන්ට් එකක් කියලා. එතකොට ඇක්සිඩන්ට් එකක් කියලා කිව්වොත් අපි ෆේටලිටි ලෙකන්නේ ගලනේ කියන්නේ මගින්ට අපි කියන්නේ සහ හෝ කාර්ය මණ්ඩලයට අපි කියන්නේ ෆ්ලයිට් ක්‍රූ එකට තුවාල හෝ මරණයක් සිදු වෙන්න ඕනේනේ. ඒ සහ එයාක්‍රාෆ්ට් එකට ෆුලි ඩැමේජ් එකක් වෙන්න ඕනේ. ඒතර අපි කියන්නේ ඒ වගේ එකක් අපි එහෙම කැටගරයිස් කරද්දී severity of the accident අනුව අපි කැටගරයිස් කරනවා. ඒක තමයි අපි accident investigation ඒ විදිහට අපි ඒක ඇනලයිස් කරුවොත් කරන්නේ. ඒතර ඒකට අපේ වෙනම ඉන්න අංශයක් accident investigation කියලා. ඒතර අපිට ඒකෙන් අලුත්ම ඇක්ට් එක අනුව අපි AIB accident investigation bureau කියලා එකක් අපි establish කරලා තියෙනවා. එතකොට මේක අනුව මේ වගේ දැන් ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරය මේ වගේ සිද්ධීන් කිහිපයක් වෙලා තියෙනවා. මෑතම නොවුනත් දැන්ට වසර කිහිපයකට කලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත්ව තිබුණු එයා ටැක්සි ගුවන් සේවය සහ සිනමන් එයා දැන් ඔය දැන් වර්තමානයේ ක්‍රියාපුරු ගුවන් යානය සහ තවත් ගුවන් සමාගමක් තිබුණා මේ වගේ සී ප්ලේන් අපි කියන්නේ ඒකට අපි කියන්නේ ඇම්ෆිබියන් එයාක්‍රාෆ්ට් එක වර්ගයක් තියෙනවා ෆ්ලෝට් ප්ලේන්ස් කියලා ඔකම එකම වර්ගය තමයි. ඒ කියන්නේ ජලතර ගුවන් යාන මේ වගේ සිද්ධීන් කිහිපයක් වෙලා තියෙනවා. නමුත් අර වාර්තාගතව මේ මෑතකකදී වුණ සිද්ධිය තමයි මේක කියලා මට සඳහන් කරන්න පුළුවන්. ඉතින් මේකේ ඇත්තටම ගොඩ බෑමීමේදී සිදු වුණු අනතුරක් මේක. ඒදී අර අපිට පේනවා මේ වීඩියෝ දර්ශන බැලුවාම අපි තාම අපේ පරීක්ෂණ කණ්ඩායමේ මේ විදිහට ළඟා වෙමින් පවතිනවා. ඉතින් අපිට හරියටම කියන්න බෑ. මොකද මේ පරීක්ෂණ කටයුතු සිදු කරලා මේක ගුවන් යානයේ දෝෂයක්ද ගුවන් නියමුවන්ගේ අපි කියන්නේ human factor වල issue එකක්ද එහෙම නැත්නම් environmental conditions වල කියන්නේ පාරිසරික තත්ත්වයක් cross wind වගේ දෙයක් හෝ ඒ අදාළ ජල තටාංකනේ ඒ කියන්නේ අපි කියන්නේ water aerodrome එකේ තිබුණු යම් කිසි බාධාවක් සහ අපි කියනවා අර මේකෙත් අර එක conditions වගේක් තියෙනවා land කරද්දී නිල්වින් conditions ඒ වගේ අපි ගුවන් ජලතර තටාරික land කරද්දී ඒ වගේ විශේෂ සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ මොකද්ද කියන එක පරීක්ෂණ විධිමත් පරීක්ෂණයක් කරනවා සිවිල් ගුවන් සේවා අධිකාරිය ලෙස. ඉතින් ඒක කරනකම් අපිට ඒක හරියටම සඳහන් කරන්න අමාරුයි. අදර්ශුන් දැන් මේක මේ ගෙගරි වැවේ ගොඩ බාන්න ගිය එකක් තමයි මේ අනතුරට ලක් වෙලා තියෙන්නේ. දැන් එතකොට දැන් මේ වගේ දේවල් සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙහෙම වෙන්නේ යාන්ත්‍රික දෝෂණයක් හටගත්තමද කොහොමද? ඔව් ඒක අපිට මේ පරීක්ෂණ මේ අවස්ථාවේදී අපි සිවිල් ගුවන් සේවා අධිකාරියේ පරීක්ෂණයක් සිදු වෙමින් තියෙන නිසා අපි හරියටම අපි ඒක නිර්ණය කළා නැහැ. මේ වගේ ජල තටාංගන කිහිපයක් ලංකාවේ තියෙනවා. දැන් අපි මේ මෑතකදී ඕගලන් දකින්න ඇති කාසල්රි ජලාශයට සිවිල් ගුවන් සේවා අධිකාරිය අපි සහතික කිරීමක් ලැබුවා. ඉතින් ඒ වගේ අපි දන්නවා වෝටර් සෙජ් එකේ අපි කළා ඒ වගේ දියවන්නාවේ ඒ වගේ කිහිපයක්. නමුත් මේ ග්‍රෙගරි ලේක් එක ගත්තොත් මේ සහ ඇතුළු තව අපි තියෙනවා තව ගොඩක් තියෙනවා මඩ කලපුවේ තියෙනවා. එතකොට අපි තියෙනවා වෙනත් කොග්ගල ඒ වගේ ස්ථානවලට විශාල ප්‍රමාණයක් තියෙනවා 20 ගාණක්. ඉතින් මේකේ මේ ජල තටාංගන වලට අපි කියන water aerodromes වලට 2011 සිට අපි මේ වගේ ආයතන ඒ අදාළ මෙහෙයුම් සිදු කරනු ලැබුවා. නමුත් මේකේ අපි අදාළ ස්පෙෂල් ඔතොරයිසේෂන් එකක් දීලා කළා ලැබුවා. ඉතින් ඒ වුන් ගිහිලා ඒකේ අදාළ මේ රිස්ක් ඇසස්මන්ට් කරලා ඒ water aerodrome වල කරගෙන ගියා. නමුත් මේ අවස්ථාවේදී ඇත්තටම මේ විශේෂයෙන්ම සඳහන් කරනවා මේ අවස්ථාවේදී මොකද්ද එතන ඇති වුණු දෝෂය කියන එක අපිට මේ අවස්ථාවේ නිර්ණය කරන්න අමාරුයි. ඇත්තටම අපි ඒ සඳහා දැන් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඒ පරීක්ෂණයේ නිගමනය අපි ආවට පස්සේ තමයි අපිට මෙය තීරණය කරන්න පුළුවන් වෙන්නේ. ඔව් අවසාන කාරණේ දැන් මේ වගේ සිද්ධියක් වුණාම යම් ආකාරයක බියටපත් වෙනවා සංචාරකයෝ පවා. දෙන සහතිකයේ මධ්‍යස්ථානතුමනි මේ වගේ තත්ත්වයන් සම්බන්ධයෙන්. ඒකේ පැහැදිලිව කියන්න තියෙන්නේ අපිට කිසිම සංචාරයකට බිය නොවන්න කියලා. මොකද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය අපි නිරුපද්‍රිතාවය සහ ආරක්ෂාව පිළිබඳ වගේ කියන ආයතනයක්. ඉතින් අපි මේ හැම නියාමන කටයුතු වගේම අපි ඊට අවශ්‍ය නිරීක්ෂණ කටයුතු අපි කියන්නේ සර්වේලන්ස් කරනවා, අපි ඔඩිට්ස් කරනවා, ඉන්ස්පෙක්ෂන් කරනවා. ඉතින් අපේ ඔය ජල තටාංග වලට වෙන මාංශයක් තියෙනවා. අපි ගිහලා ඒවා බලනවා. ඉතින් ඒ හින්දා අපිට සමහර දේවල්ට අපි කියන්න පුළුවන් කිසිම දෙයකට මේ අවස්ථාවෙත් අපි කිසිම දේපලකට කිසිම පුද්ගලයෙකුට හෝ මගියෙකුට සංචාරකයෙකුට කිසිම අනතුරක් මේ අවස්ථාවේදී නැහැ. ඒ අර අපි දකින විදිහට මේ දැන් මට නිගමනය කරන්න අමාරුයි. නමුත් ඒක එයාක්‍රාෆ්ට් එක කන්ට්‍රෝල් කරගන්නේ මේ අපහසුතාවයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ මම හිතන්නේ. යම් කිසි හේතුවක් නිසා
ඉතින් අපි ඒක පරීක්ෂණ කරලා බලන්න වෙන්නේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ බය නැතුව මේ ඕගලන්ට මේ ගුවන් කටයුතු යෙදෙන්න පුළුවන්. මොකද අපි මේ හැම එකක්ම හැම ගුවන් ගමනක්ම සුරක්ෂිතතාවය අපි සාහවුරු කරලා තියෙනවා. ඉතින් එහෙම නැතුව අපි ඔපරේට් කරන්න දෙන්නෙත් නැහැ අපි ප්‍රධාන නියාමන ආයතනය ලෙස. ඉතින් මෙම සමාගම ඇත්ත වශයෙන්ම මෙතෙක් කාලේ 2013 ඉඳන් ওই ගුවන් යානය ගත්තොත් 2013 ඉඳන් ඔවුන් අදාළ ගුවන් යෝග්‍යතා සාතික අරගෙන ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් අපි නිකුත් කරන ගුවන් මෙහෙයුම් බලපත්‍රය අරගෙන ඒක අඛණ්ඩව පවත්වාගෙන යමින් මේව ගුවන් කටයුතු කළා. ඇත්තටම මේ වගේ කියන්නේ පුද්ගලයන්ට තර්ජනක ඒ වගේ අපි කියන අනුතුරක් වෙන අවස්ථාවක් ඇත්තටම අපිට වාර්තා වෙලා නැහැ. අද අනුතුරේදී පවා කිසියම් වූ මගියෙකුට ඒ කියන්නේ අපි පැසෙන්ජර් කෙනෙක්ට කිසිම හානියක් වෙලා නැහැ. ඒ වගේම අපිගේ තර්ඩ් පාර්ටි එකකට කිසිම අනුතුරක් වෙලා නැහැ. හින්දා අපි කියන්නේ මේ සුරක්ෂිතතාවය සාහවුරු කරලා තියෙන්නේ බය නැතුව ඒ ගුවන් ගමන් කරගෙන යන්න. අපි කියනවා සංචාරකයන්ට බය වෙන්න එපා. අපේ මහජනතාවට ඉල්ලනවා අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා කියන එක.